y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩයේ සෙවීම. අපි කලින් කොටසදී කතා කරා y සමාන mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය හොයන විදිහ. හැබැයි එතනදී අපි කතා කරා මේ ප්‍රස්ථාර සමීකරණයේ තිබුණේ y සමාන mx ධන c ආකාරයෙන්. y සමාන mx ධන c ආකාරය කියන්නේ මොකද්ද? සමානලෝකනේ එක පැත්තක ධන y තියෙන්න ඕනේ. අනිත් පැත්තේ x අඩංගු කොටස සහ නියත පදය නැත්නම් ඉලක්කම තියෙන්න ඕනේ. අපි බලමු මේ වගේ ගැටලුවකදී අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය ලියන්නේ කොහොමද කියලා. මේ සමීකරණය දිහා බලපුවම පේනවා මේ සමීකරණයේ y සමානයි mx ධන c ආකාරයෙන් නෙවෙයි තියෙන්නේ. y සමාන mx ධන c ආකාරය නම් x අඩංගු කොටසයි නියත පදය එක පැත්තක තියෙන්න ඕනේ ධන y එක පැත්තක තියෙන්නේ. නමුත් මේ සමීකරණයේ එහෙම නෙවෙයි තියෙන්නේ. අපි එහෙනම් පළමුවෙන්ම කරන්න ඕනේ මේ සමීකරණය y සමාන mx ධන c ආකාරයට හදාගන්න එක. මේ බලන්න y යවුවා. අපි දන්නවා ඍණ 3x මම මේ පැත්තට යවුවා. ඒකට ධන 3x වෙනවා. ලකුණ දාන්න අවශ්‍ය නැහැ. ධන ඍණ 3x සමානලෝකනේ මේ පැත්තට ගියා. දකුණු පැත්තට ගියා. ඒකට ධන වුණා. මෙතන තියෙන 1 ඉලක්කම ලකුණ දාලා නැහැ. කියන්නේ ධන 1. මෙන්න බලන්න දැන් මේ සමීකරණයේ y සමාන mx ධන c ආකාරයෙන් තියෙනවා. mx කොටස නියත පදය ධන y එක පැත්තක. දැන් මේ සමීකරණය අපි දන්නවා අනුක්‍රමණය කියන්නේ x ඉදිරියෙන් තියෙන කොටස x ගේ සංගුණකය m සමානයි අනුක්‍රමණය සමානයි. එහෙනම් ධන 3යි නියත පදය අපි කියනවා අන්තක්ඛණ්ඩය. එහෙනම් c සමානයි අන්තක්ඛණ්ඩය ලියන්න අවශ්‍ය නැහැ. c සමානයි ධන 1යි. අන්න සමීකරණය y සමාන mx ධන c ආකාරයට හැදුවා. හදලා වෙලා අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය ලිව්වා.